හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද මහත්මිය සහ කලා ශිල්පියෙකු වන හිරාන් යටෝවිට මහතා අතර පැවති විවාහය නිමාවට පත්ව ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. සමගි ජන බලවේග පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද මහත්මිය පසුගිය මාර්තු 11 වන දින සිය Facebook සමාජ මාධ්‍ය ගිණුම හරහා මෙම තීරණය ප්‍රසිද්ධියට පත් කළාය. හිරුනිකා මහත්මිය සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර ඇත්තේ තමන් හා හිරාන් යටෝවිට මහතා අතර විවාහය අවසන් කිරීමට දෙපාර්ශ්වයේම අවබෝධයෙන් හා ගෞරවයෙන් යුතුව තීරණය කර ඇති බවයි. දීර්ඝකාලීන කතාබහකින් හා එකඟතාවයකින් පසු හිරාන් සහ මම අපගේ විවාහයෙන් වෙන්වීමට තීරණය කළා. මෙම තීරණය අන්‍යෝන්‍ය ගෞරවයෙන් හා අවබෝධයෙන් ගනු ලැබුවා යනුවෙන් ඇය සඳහන් කර තිබේ. වසර 10ක කාලයක් ඔවුන් දෙදෙනා හවුල් ජීවිතයක් ගත කර ඇති අතර ඔවුන්ගේ සිහින ජීවිතය එකට ගොඩනගා ගැනීමට හැකි වී ඇති බවද ඇය සඳහන් කර තිබේ. අපි සහකරුවන් ලෙස අත්විඳින්නට ලැබූ ආදරය ගැන අපි ඇත්තෙන්ම කෘතඥ වෙනවා. අපි විවාහ වන විට ජීවිතය අනපේක්ෂිත හැරවුම් ගත හැකි බව අවබෝධ කරගෙන සිටි නිසා කිසිදාක සදාකාලික පොරොන්දුවක් දුන්නේ නැහැ. ඒ වෙනුවට අපි හැම දිනකම අපගේ හොඳම දේ ලබා දීමට කැප වුණා. සහ ඒ දේ තමයි අපි සතුටුදායක වසර ගණනාවක් තුළ කළේ. යයිද හිරුනිකා ප්‍රේමචන්ද මහත්මිය සිය ප්‍රකාශයේ සඳහන් කර තිබේ. ඔවුන්ගේ ජීවිත මාර්ග වෙනස් වූ සම්දිස්ථානයකට ළඟා වූ බවත් මෙම තීරණය සැහැල්ලුවෙන් ගත් එකක් නොවන බවත් මාස ගණනාවක් තිස්සේ දෙපාර්ශ්වය මේ ගැන අවධානය යොමු කර ඇති බවත් ඇය සඳහන් කර තිබේ. අපි අපගේ මාර්ග වෙනස් වන හරස් මාර්ගයකට පැමිණියා. එය සැහැල්ලුවෙන් ගත් තීරණයක් නොවේ. අපි මාස ගණනාවක් ඒ ගැන සිතුවා. නමුත් අවසානයේ එකිනෙකාට ස්වාධීනත්වය ලබා දීමට අපි තීරණය කළා. බෙදා හදාගත් කාලය ගැන අපි කෘතඥ වනවා යයි ඇය වැඩිදුරටත් පවසා ඇත. හිරුනිකා ප්‍රේමචන්ද සහ හිරාන් යටෝවිට දෙපළ විවාහ වීමට පෙර දීර්ඝ කාලයක් ආදර සම්බන්ධතාවයක නිරත වූ අතර 2014 වසරේදී ඔවුන් දෙදෙනා විවාහ ජීවිතයට එළඹුණා. රූපරාජිනී තරඟයක් විනිශ්චය කරන්නට ගිය අවස්ථාවක මුණ ගැසී ආදර සම්බන්ධතාවයක් ගොඩනගාගෙන පසුව විවාහ වී තිබිණි. දෙදෙනාගේ විවාහ ජීවිතය තුළ ඔවුන් එකට ගත කළ වසර ගණනාවක් එකඟතාවයෙන් හා අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුක්ත වූ බව ප්‍රකාශයෙන් පෙනී යයි. එකිනෙකාට සුභාශිංසන පමණක් පතන බව පවසමින් අපි එකිනෙකාට හොඳම දේ පමණක් ප්‍රාර්ථනා කරනවා. ඔබගේ කරුණාව ආදරය සහ අපගේ ගමනේ කොටසක් වීම සම්බන්ධයෙන් ස්තුතියි හිරුනිකා සහ හිරාන් දෙදෙනාම ඒකාබද්ධව පවසා තිබේ. මේ ප්‍රකාශය හරහා දෙදෙනාගේ විවාහ ජීවිතය නිමාවට පත් වී ඇති අවස්ථාවේ ඔවුන්ගේ දරුවන් සම්බන්ධයෙන් කවර තීන්දුවකට එළඹෙනවාදැයි දක්වා නැත.